සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි තුන්දෙනා එකතු වෙලා ඉන්නවා ඔයගලන්ත් එක්ක ඩිස්කෂන් එකක් කරන්න. ඉතින් ජානකි ඉන්නවා USA වලින්, ඩිලාන් ඉන්නවා කැනඩා වලින්, මම ඕස්ට්‍රේලියාව වලින්. ඉතින් අපි අද හිතුවා කතා කරන්න අපේම එක්ස්පීරියන්ස් එකක් ගැන. ඇත්තටම අපි second source of income එකක් එහෙම නැත්නම් plan B income එකක් සර්ච් කරනවා නම් ඕගොල්ලෝ මම හිතනවා මේ ඩිස්කෂන් එක වැදගත් වෙයි කියලා. ඉතින් අපි second source of income එකක් හොයනකොට හොයාගෙන යනකොට අපිට තිබුණ ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ එහෙම දෙයක් අපිට ලැබුණාම අපි එතකොට කොහොමද අපි මොනවද අපිට ආපු ප්‍රශ්න කියන එක තමයි අපි හිතුවේ ඩිස්කස් කරන්න මේ සෙෂන් එකේ. ඉතින් මම ගැන කතා කරනකොට මමත් වර්ක් කරන කෙනෙක්. ඉතින් එතකොට 9 to 5 ජොබ් එක කරන අතර එක්ස්ට්‍රා ඉන්කම් එකක් earn කරගන්න සයිඩ් හසල් එකක් විදිහට හොයාගෙන ගියා මමත්. ඉතින් මං හිතන්නේ අවුරුද්දක් දෙකක් මම සර්ච් කරා මොකක් හරි මට ගැළපෙන දෙයක් ලැබෙනකම්. ඉතින් එතකොට තමයි එහෙම සර්ච් කරගෙන යනකොට තමයි සෝෂල් මීඩියා වල ඉතින් මං හෙව්වේ ඇත්තටම මේ ඔන්ලයින් කරන ඔපචුනිටි එකක්. ඒ කියන්නේ සෙකන්ඩ් ජොබ් එකක් විදිහට ගිහිල්ලා වැඩ කරන්න නෙවෙයි. හැබැයි ඔන්ලයින් කරන එකක් හරිම කන්වීනියන්ට් නිසා අපිට අපි වැඩ කරන ගමන්ම අපේ ගෙදරවල් වල වැඩ කරන ගමන්ම ඒ වගේම 9 to 5 ජොබ් එක කරන ගමන් කරන්න හරි ෆ්ලෙක්සිබල් නිසා ඒ විදිහේ ඔපචුනිටි එකක් තමයි මම හෙව්වේ ඔන්ලයින් ඔපචුනිටි එකක්. ඉතින් එහෙම හොයාගෙන යනකොට තමයි මේ බිස්නස් එක ඔන්ලයින් බිස්නස් එක මට හම්බුනේ Facebook ඇඩ් එකකින්. ඉතින් එහෙම හම්බුණාට පස්සේ ඇත්තටම ඒක දැක්කට පස්සේ මම ඒ ඇඩ් එක දාපු එක්කෙනත් එක්ක කතා කරා. කතා කරාට පස්සේ තමයි මේක ගැන හොයන්න පටන් ගත්තේ. ඉතින් එහෙම හොයාගෙන යනකොට ඇත්තටම ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ හෙසිටේට් කරන්න වෙන ගොඩක් දේවල් මටත් ලැබුණා මේ බිස්නස් එක දැක්කට පස්සේ. ඉතින් පළවෙනි දේ තමයි මට හිතුණා මේක ඇත්තටම ලෙජිටිමේට් බිස්නස් එකක්ද එහෙම නැත්නම් මේක නීති අනුකූල ව්‍යාපාරයක්ද. ඒක තිබුණ ලොකුම ගැටලුවක්. ඉතින් එතනදී මම ඇත්තටම මේ බිස්නස් එක මට හඳුන්වා දුන්න එක්කෙනත් එක්ක මගේ මෙන්ටත් එක්ක කතා කරා. ඒ වගේම මගේ කෝච් එක්කත් කතා කරා. ඒගොල්ලෝ ඉතින් මේ බිස්නස් එකේ අවුරුදු කීපයක් එක්ස්පීරියන්ස් තිබුණ අය. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ත් එක්ක කතා කරනකොට ඇත්තටම මට ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබුණා. ඒ වගේම තමයි මේක ඩිරෙක්ට් සෙලිං ඇසෝසියේෂන් එකේ රෙජිස්ටර් වෙච්ච කම්පැනි එකක් මේ මේන් කම්පැනි එක ඕස්ට්‍රේලියාවල. ඉතින් එතනදී මම ගිහිල්ලා එතනින් හොයලා බැලුවා මේ කම්පැනි එක ගැන. ඒ වගේම තමයි මේක පැටන්ටඩ් ඒ බලපත්‍රයක් තියෙන කම්පෙන්සේෂන් ප්ලෑන් එකක්. ඉතින් ඒවා ගැන මම ඇත්තටම මගේම රිසර්ච් එකක් කරලා බැලුවා. ඒ වගේම මම ගොඩක් තැන් වලින් හොයලා බැලුවා. ඉතින් ඒ ආයතන වලට කතා කරලා බැලුවා. ඒ වගේම තමයි මේකේ අපේම කියලා බිස්නස් එකක් තමයි රෙජිස්ටර් කරන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ABN එකක් යටතේ නැත්නම් ඕස්ට්‍රේලියානු බිස්නස් නම්බර් එකක් යටතේ ඔයාගේ බිස්නස් එකක් විදිහට තමයි මේක රෙජිස්ටර් කරන්නේ. ඉතින් ඒ විදිහට බලලා මම මේකේ නීති අනුකූලභාවය ගැන ඇත්තටම සැකහැර දැනගත්තා පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ වගේම තමයි තවත් තිබුච්ච ප්‍රශ්නයක් තමයි මට ජොබ් එකක් කරන ගමන් මේක කරන්න පුළුවන්ද? ඒ වගේම අම්මලා හැටියට අපි ගොඩක් ගෙදරවල් වලත් අපිට වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ, පවුලේ වෙන වැඩ කටයුතු. ඉතින් ඒකත් එක්ක මට කරන්න පුළුවන්ද? ඒකත් මට තිබුණ ප්‍රශ්නයක්. ඉතින් ඒකෙදිත් මේ ඉන්න කමියුනිටි එකත් එක්ක බලනකොට ඉතින් එතකොට මට හිතුණා මට මගේ මෙන්ටර් ඇන්ඩ් කෝච්ත් කිව්වා මේක ගොඩක් වෙලා ඔයා මේකේ දෙන්න ඕනේ නැහැ. ඔයා ඇත්තටම පැයක් නැත්තම් පැයකමාරක් වගේ දිනපතා දුන්නාම කන්සිස්ටන්ට්ලි මේ ඔයාගේ මේ බිස්නස් එක සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් මම සැකහැර දැනගත්තා. ඒ වගේම තමයි තවත් තිබෙන ප්‍රශ්නයක් තමයි මට ඉතින් මම සෝෂල් මීඩියා වල එහෙම ඇක්ටිව් එක්කෙනෙක් නෙවෙයි. ඉතින් සෝෂල් මීඩියා වල ගොඩක් එහෙම ඒ වගේ වැඩ කරලා පුරුදු නැහැ. Facebook ප්‍රොෆයිල් එකක් තිබුණාට ඒකේ ගොඩක් ඇක්ටිව් නැහැ. ඒකේ එහෙම ලොකුවට පෝස්ටිං, වීඩියෝ සරව මේව කරන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඒකත් මට තිබුණා ප්‍රශ්නයක්. මට මේවා කරගන්න පුළුවන් වෙයිද? මම ඒ ටෙක්නොලොජිස් ඒ වගේ දේවල් ගැන සෝෂල් මීඩියා මාකටිං ගැන මාකටිං මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි. මම IT ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඉතින් මම මාකටිං ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකත් මට ප්‍රශ්න තිබුණා. කොහොමද මේක පටන් අරන් මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. අන්න ඒව තමයි මට තිබුණ සැක. ඉතින් මේක පටන් ගත්තට පස්සේ ඇත්තටම ට්‍රේනින් එකක් මේකේ ග්‍රේඩ් ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා හැම දෙයක්ම අලුත් ස්කිල්ස් ටෙක්නොලොජිස් හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අලුත් ස්ට්‍රැටජිස් බිස්නස් එකට ඇප්ලයි කරන්න පුළුවන් වුණා. ඉතින් ඒව තමයි මට මේන්ලි තිබුණ මේ චැලෙන්ජස්. ඇත්තටම මේක පටන් ගන්න ඉස්සෙල්ලා මොනවා ඒ කියන්නේ ඒ මම දැන් කියපු ඒවා තමයි මට තිබුණ ප්‍රශ්න. ඉතින් ඒක තමයි මගේ ස්ටෝරි එක. ඉතින් එහෙනම් කොහොමද ඩිලානි කොහොමද? ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද?
Okay, thank you මිතිලා. ඉතින් මිතිලා කියාගෙන යනවා වගේ මිතිලාට සමාන ස්ටෝරි එකක් තමයි මටත් තියෙන්නේ. මට හිතෙනවා ඔඩියන්ස් එක අපි බලාගෙන ඉන්න ඔයාලටත් ඔය වගේ ප්‍රශ්නම ඇති කියලා හිතනවා. ඉතින් මමත් ඇත්තටම දැන්ට අවුරුදු 2ක් මම බිස්නස් එකේ. ඉතින් මමත් මිතිලා කිව්වා වගේ second source of income එකක් හොයවා ඉන්න අතරේ ඇඩ් එකක් මාර්ගෙන් තමයි බිස්නස් එක ගැන දැනගත්තේ. ඉතින් අයා කිව්වා වගේ ඇත්තටම එකපාරටම ඔන්ලයින් එකේ අපි මොන හරි දෙයක් කරන්න යද්දි ඇත්තට මේක ලෙජිට් ස්කෑම් එකක්ද කියන එක තමයි අපිට ඇත්තටම ඉස්සරම හිතෙන්නේ. මොකද නොදන්න කෙනෙක්ගෙන් තමයි ඉස්සරම අපි මේක ඉන්ක්වයර් කරන්නේ. ඉතින් ඒ කිව්වා වගේ ඇත්තටම මම බැලුවා ඇත්තටම එයාට මට කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් එයා මට කෝල් එකකට ආවා. ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරා. ඉතින් එතකොට මට මොකද එයා පර්සන් කෙනෙක්. ඉතින් මොකද සමහර වෙලාවට අපි දන්නේ නැහැ. මොකද සමහර වෙලාවට පේජ් වල නිකම් සාමාන්‍ය අපේ ප්‍රොෆයිල් පික්චර් එක නැතුව වෙන වෙන පික්චර්ස් දාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් මම එයාත් එක්ක කතා කරා. කතා කරාට පස්සේ එයා මට එක්ස්ප්ලেইন කරා බිස්නස් එක ගැන. ඉතින් ඊට පස්සේ මම කෝච් එකත් මම කම්ප්ලිමන්ටරි වෙබින එක බැලුවා. වෙබින එක බැලුවට පස්සේ ඇත්තටම එතනදී තව පොඩි මට විශ්වාසයක් ඇති වුණා. මොකද එතන ටෙස්ටිමොනි ෂෙයා කරනවා. මම මොකද වෙබින එක එකම වෙබින එක දෙපාරක් බැලුවා. ඊට පස්සේ මම ආයෙ ලයිව් වෙබින එකක් බැලුවා. ඉතින් එතකොට බලද්දි මෙතන ලොකු කමියුනිටි එකක් බිස්නස් එක කරනවා කියලා මම දැක්කා. ඒ වගේම විවිධ කල්චර් වල විවිධ ප්‍රොෆෙෂන් වල අය මේ බිස්නස් එක කරනවා කියලා දැක්කා. ඉතින් එතකොට හිතුණා මට විශ්වාසයක් ඇති වුණා. පොඩි විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ මම බිස්නස් මොඩල් එක ඇක්සස් කරලා බැලුවා. ඊට පස්සේ මම දැන් ජොයින් වෙලා ඉන්න කම්පැනි මම බැලුවා. ඒ කම්පැනි බලපුවම අවුරුදු 52ක් බලන කම්පැනියක් එක මම දැන් ජොයින් වෙලා වැඩ කරන්නේ. ඉතින් මම ඊට පස්සේ බැලුවා කැනඩාවේ ඒකේ බ්‍රාන්චස් තියෙනවා. ඉතින් මම ඇත්තටම ඇඩ්‍රස් සර්ච් කරලා මම බ්‍රාන්ච් එකට කෝල් කරලාත් බැලුවා. ඉතින් අනිත් එක කියන්න ඕන මේක legitimate business එකක් end of the year අපි tax declare කරනවා. මම කැනඩාවේ ඉන්නේ. ඉතින් මගේ last year එකේ මම 2025 වල මම tax declare කරා. ඉතින් ඒකෙන්ම මේකේ legitimacy එක ගැන හිතා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාටත් කතා කරලා බලන්න පුළුවන්. එහෙම මේක කැනඩාවේ direct selling association එක register වෙලා තියෙනවා. ඉතින් ලොකු community එකක් මේ business එක කරනවා. ඉතින් ඒ හින්දා legitimacy එක ගැන මට බය වෙන්න තිබුණේ නැහැ. ඉතින් මම ඒක සැකහැර දැනගත්තා. ඉතින් අනිත් එක තමයි මට ඇත්තටම මම කිව්වා වගේ මිතලා කිව්වා වගේ මටත් මාකටිං පිළිබඳ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. උනට මට ආසාවක් තිබුණා. මේ ඒ දේ ගැන ඉගෙන ගන්න ආසාවක් තිබුණා. ඉතින් අද වෙද්දී අර කියනවා වගේ අපි දැන් සාමාන්‍ය අපි යුනිවර්සිටි එකට ගිහිල්ලා ඩිග්‍රියක් ගන්නවා නම් අපි ඒක ස්ටඩි කරලා ඩිග්‍රියක් අරගෙන ඊට පස්සේ තමයි අපි ජොබ් එකකට ඇප්ලයි කරන්නේ. හැබැයි මෙතනදී ඔයාගේ නොලෙජ් එක ඔයා ගන්නවා වගේම ඔයා මුල ඉඳලම අර්නින් කරනවා. ඉතින් මේ වෙද්දි මට ඒ තිබුණ මාකටිං පිළිබඳ ලොකු නොලෙජ් එකක් දැන් හම්බෙලා තියෙනවා. ඉතින් ඉස්සරවම බය වුණා මේ මට මේ දේ කරන්න පුළුවන් වේද කියලා. මොකද මෙතන ongoing යන 24/7 access කරන්න පුළුවන් video based training එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මට මොකද මමත් ෆුල් ටයිම් වර්ක් කරන අම්මා කෙනෙක්. ඉතින් ගෙදර වැඩත් කරන ගමන් මට බැලන්ස් කරගෙන තවත් එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්න කාලේ තියෙයිද කියන එක හිතුණා. ඉතින් ඇත්තටම කියනවා වගේ වට දවසකට පැයක් එකහමාරක් යොමු කරලා මොකද අපිට හොඳ මෙතන සපෝට් එකක් තියෙනවා. ඔයාටම කියලා කෝච් කෙනෙක්, මෙන්ටර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ග්ලෝබල් කමියුනිටි එකේ සපෝට් එක තියෙනවා. ඔයා හැම දෙයක්ම ඔයාගේම ඕන් රිසර්ච් කරලා කියන්නේ. හැම දෙයක්ම ඔයා කරන්න ඕනේ නැහැ. මෙතන සෙට් අප් වුණු බිස්නස් එකක් තියෙන්නේ. ඉතින් බිස්නස් එකට සෙට් අප් වුණ බිස්නස් එකට ප්ලග් වෙලා ඔයාට කරගෙන යන්න තියෙනවා. ඉතින් මටත් ওই වගේ දේවල් තමයි තිබුණේ. ඒ වගේම තවත් එකක් කියන්න ඕන මමත් සෝෂල් මීඩියා වල ඇක්ටිව් පර්සන් කෙනෙක් නෙමෙයි. මෙහෙම ඇවිල්ලා ඩිස්කෂන් කරපු කෙනෙක් නෙමෙයි. මටත් චකිතයක් තිබුණා මම කොහොමද මම ප්‍රසන්ට් කරන්නේ අනිත් අය මොනවා හිතයිද මම වීඩියෝස් කරද්දි මම පෝස්ට් ෂෙයා කරද්දි අනිත් අය මොනවා හිතයිද කියන එක මට තිබුණා. හැබැයි මෙතන අපිට තියෙනවා මොකද මෙතන සම්පූර්ණ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මම එතනින් ගත්ත ට්‍රේනින් එකෙන් මගේ පර්සනල් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එකක් ඇති වුණා. ඉතින් ඔන්න ඔය දේ තමයි මට ෂෙයා කරන්න තියෙන්නේ. ඉතින් ජානකීට මොනවද ෂෙයා කරන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මමත් ඉස්සෙල්ලම හෙව්වේ අර මිතිලා කිව්වා වගේ කොහොමද මට තවත් මම එක්ස්ට්‍රා ඉන්කම් එකක් විදිහට ඔන්ලයින් ජොබ් එකක් තමයි හෙව්වේ. මොකද එතනදී මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මගේ ටයිම් එක ට්‍රේඩ් කරන්න නැතුව. ඒ කියන්නේ මම ගෙදරින් එළියට ගිහින් නැතුව මට දරුවොත් එක්ක ඉන්න ගමන්ම මට කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියලා තමයි හෙව්වේ. ඒ හොයනකොට මම ඉස්සෙල්ලාම අඳුනගත්ත දේ තමයි opportunities තියෙනවා. නමුත් මට ඒ සම්බන්ධයෙන් දැනීමක් නැහැ. ඒක නිසා මට ඇත්තටම ලොකු ગેප් එකක් තිබුණා මම සහ ඒ opportunities අතර.
ඉතින් එතනදී මම ආයෙ කල්පනා කරා දැන් මම ඔය කියන්නේ මට දැනීම නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් කරන්න මම මේක කොහෙන්ද ගන්නෙ කියලා. ඉතින් ඔය දේවල් හොයා ඉන්නකොට තමයි මට ඇත්තට මේ බිස්නස් ඔපචුනිටි එක හම්බ වුනේ. ඉතින් බිස්නස් එකක් හම්බ වෙච්ච එක ගැන මම අද ගොඩක්ම සතුටු වෙනවා. මොකද ජොබ් එකක් විදිහට මම කරා නම් මම කවදා හරි ජොබ් එක කරලා එතනින් කියන්නේ ජොබ් එක කියන්නේ මමම ඩෙවලොප් කරන දෙයක් නෙවෙයිනේ. හැබැයි බිස්නස් එකක් විදිහට මේක මට හම්බ වෙච්ච එක ඇත්තට මට විතරක් නෙවෙයි මගේ දරුවන්ට පවා මේ බිස්නස් එකේ ප්‍රතිලාභ පාස් කරන්න ඒ කියන්නේ අපි ලෙගසි එකක් බිල්ඩ් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ බිස්නස් එක තුලින්. ඉතින් ඉස්සෙල්ලාම මිතිලයි ඩිලානි දෙන්නම කිව්වා වගේ දැන් මට ওই ગેප් එක ෆීල් කරගන්න තිබුණ අවශ්‍යතාවය තිබුණා. ඒ අතරතුර බිස්නස් එක හම්බ වුණා. ඇස් බිස්නස් එකේදී මම දැක්කා හොඳ ට්‍රේනින් එකක් තියෙනවා කියලා. ඒක එහෙමම තියෙද්දි ඇත්තටම නිත්‍ය අනුකූල භාවය ගැන අනිවාර්යෙන් මට විශේෂයෙන්ම හිතේ යුතු වුණා. ඉතින් ඒක අපි හැමෝමත් එහෙමයි. ඒක මම නැවත කියන්න අවශ්‍ය නැහැ. මිතිලයි ඩිලානි කිව්වා වගේ මේක නිත්‍ය අනුකූල බිස්නස් එකක්. ලෝකේ ඕනෑම රටකට මේ බිස්නස් එක නිත්‍ය අනුකූලව කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මට තිබුණ ඔය ප්‍රශ්නේ තමයි කොහොමද ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ. ඕක මට විතරක් නෙවෙයි මේ වෙනකොට ගොඩක් දෙනෙක් මමත් එක්ක කනෙක්ට් වෙන ඒ වගේ මිතිලත් එක්ක ඩිලානිත් එක්ක කනෙක්ට් වෙන අයත් අහනවා කොහොමද ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ? ඒ කියන්නේ මම කොහොමද මගේ බිස්නස් එකට කස්ටමර්ස්ලා හොයාගන්නේ? ඉතින් ඔය ප්‍රශ්නෙට ඇත්තටම උත්තරේ තියෙන්නේ අර දැනීම කියන එක තමයි. මොකද මම ඉස්සෙල්ලාම අඳුනාගත්තා මම සහ opportunities අතර ලොකු gap එකක් තියෙනවා දැනීම නැතිකම. ඒ දැනීම කියන එක ගන්න මෙතන හොඳ platform එකක් තියෙනවා. හොඳ training එකක් තියෙනවා. මේ training එකෙන් අපිට කියලා දෙනවා කොහොමද අපි clients ලව reach කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලා මට තිබ්බ ඒ ප්‍රශ්නෙට මම ටිකක් open minded හිතන්න පටන් ගත්තා. මොකද මම දන්න දේ විතරක්ම හිතාගෙනම හිටියනම් මට තව වෙනකම් බිස්නස් එක කරන්න බෑ. හැබැයි මම හිතුවා නැහැ ට්‍රේනින් එකක් තියෙනවා මම මේක try කරලා බලනවා කියලා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මට හම්බ වුණා මෙතනදී බිස්නස් එකක් set up කරගන්නේ කොහොමද clients ලව track කරගන්නේ. ඒ වගේම අපි දකිනවා ගොඩාක් මේක ලෝකෙටම විවෘත බිස්නස් එකක් සහ ලෝකේ ගොඩක් අය options හොයනවා. ඒගොල්ලන්ගේ ජීවිතවලට අනිවාර්ය මේ වෙනකොට ගොඩක් second source of income එකක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ හැමෝම මේ වෙනකොට Google කර බලනවා මොකක්ද මට කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලොකු මාකට් ඔඩියන්ස් එකක් ඉන්නවා මේ බිස්නස් එකට. ඒක පවා දැනගත්තේ සහ ඒ කියන මාකට් ඔඩියන්ස් එක රීච් කරන්නේ කොහොමද කියන එක හරියට මම ඉගෙන ගත්තේ මේ බිස්නස් එක කරන්න පටන් ගත්තට පස්සේ. බිස්නස් එක කරන්න කලින් නම් ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඉතින් ඔය කියන ප්‍රශ්න වලට මම ප්‍රශ්න සියලුම දේ සම්පූර්ණයෙන්ම දැනගෙන බිස්නස් එක පටන් ගත්තෙත් නැහැ. මොකද ඒක එහෙම කරන්නත් බෑනේ ඇත්තටම. මට හැබැයි ලැබිච්ච තොරතුරුත් එක්ක මම රිසර්ච් කරා. මේකේ පළවෙනි ස්ටෙප් එක විදිහට අර ඩිලානිත් කිව්වා වගේ මගේ මෙන්ටර්ට කතා කරලා විස්තර ටික අහලා ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක මම $149 ගෙවලා එතන ගත්තට පස්සේ එතන ලොකු පරාසයක් මට ඕපන් වුණා. ඒකෙන් ලොකු තොරතුරු ප්‍රමාණයක් ලැබුණා. ඉතින් ඒටත් එහා ගිහිලා බිස්නස් එක පටන් ගත්තට පස්සේ මම ප්‍රැක්ටිකලි කරගෙන යනකොට මම ඉගෙන ගන්න ගමන්ම ප්‍රැක්ටිකලි ඒ දේ මගේ බිස්නස් එකට ඇප්ලයි කරනකොට මම තව ගොඩක් ඇත්තට මම හිතුවට වඩා ලොකු බිස්නස් ඔපචුනිටි එකක් මේක මට විතරක් නෙවෙයි මගේ ෆැමිලි එකටම. ඉතින් මම ඒක ගොඩක්ම ලොකු ඇත්තටම ග්‍රේට්ෆුල් වෙනවා මේ බිස්නස් එක පටන් ගත්ත එක. يعني වෙනම බයින් ඇන්ඩ් සෙලින් හරි මොනවා හරි එහෙම බිස්නස් එකක් නොවි මේ බිස්නස් එක පටන් ගත්ත එක ගැන ගොඩක්ම සතුටු වෙනවා අද මේ වෙනකොට. ඉතින් මේක බලාගෙන ඉන්න ඔයාටත් සමහර වෙලාවට හිතෙනවා ඉතින් මටත් ඕනේ second source of income එකක්. හැබැයි නීති අනුකූල වෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මට වගේම මට දැනීම නැහැ. ඒකට මම කොහොමද දැනීම හොයාගන්නේ? තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ කොහොමද කියලා. ඔය හැම දෙයකම උත්තරේ මේ බිස්නස් එක ඇතුලේ තියෙනවා. ඉතින් එහෙමනම් අපි තුන්දෙනාම ආරාධනා කරනවා අපිට මෙසේජ් කරන්න කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම විස්තර ටික ඔයාට අපි ෆ්‍රීම දෙනවා ඉස්සෙල්ලාම විස්තර ටික අපි තුන්දෙනාෙන් කාට මෙසේජ් කරත් එතනින් පස්සේ ඔයාට පුළුවන් අපිත් එක්ක පර්සනලි කනෙක්ට් වෙලා අපේ WhatsApp numbers හරහා එහෙම නැත්නම් Messenger හරහා පර්සනලි කනෙක්ට් වෙලා මේක ඔයාට කොච්චරක් දුරට සූටබල් වෙනවද කොච්චරක් දුරට ගැලපෙනවද කියන එක ගැන බලලා ඉදිරියට යන්න. එහෙමනම් ඉතින් අදට අපි නවතිනවා නැවතත් ලබන සතියේ හැමතුරු සුබ දවසක් හැමෝටම.